වීඩියෝ එකේ වැඩිහිටියන්ට විතරක් සුදුසු භාෂාවන් අඩංගු වෙනවා ඇත. බියජනක සිද්ධීන් වගේම නොසන්සුන් සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. 2025 මාර්තු 9 වෙනිදා ප්‍රොෆෙසර් ආකර්ෂා ක්‍රිස්ටින් ලංකාවේ සප්ත කන්‍යා කඳුවැටිය ආශ්‍රිත ගවේෂණයක් කරනවා. මීට අවුරුදු 50කට කලින් සප්ත කන්‍යා කඳුවැටියේ වුණු බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධ වාර්තාවක් සකස් කරන්න ප්‍රොෆෙසර්ට ඕනේ වුණා. සප්තකන්‍යා කඳුවැටියේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බිහිසුණුතම ගුවන් අනතුරට අදට වසර 50ක් ගත වෙනවා. මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළින් පිටත් වූයේ සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළට යාමේ අරමුණෙන්. හජ් වන්දනාවේ යන බැතිමතුන් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 9 දෙනෙකු යානයේ ගමන් කරමින් සිටි අතර යානයේ සිටි සියලු දෙනා මිය ගිය අතර හඳුනාගත හැකි වූයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණයි. කන්‍යාවන් 7 දෙනෙකුගේ ස්වරූපය නිසා සප්ත කන්‍යා ලෙස හැඳින්වෙන මේ කඳු පන්තිය අංචිමලේ ලෙසින්ද ප්‍රකට අතර එදා ගුවන් යානයේ ගැටුණු බවට විශ්වාස කරන ස්ථානයයි මේ. මෙතනදී ප්‍රොෆෙසර් ඒකේගේ ටීම් එකට මේ වනාන්තරයේ තිබිලා කැමරාවක් හම්බ වෙලා තියෙනවා. සතියකට පස්සේ බොහොම අමාරුවෙන් ප්‍රොෆෙසර් ඒකේ මේ ඩැමේජ් වෙලා තිබ්බ කැමරා එකේ ෆුටේජස් ක්ලියර් කරගෙන තිබ්බා. මේ කැමරා එකේ කාලයකට කලින් අතුරුදහන් වුණ කර්න් බාලසූරිය කියලා පුද්ගලයෙක්ගේ සාක්ෂියක් හම්බ වෙලා තියෙනවා. පොලිසිය කියන හැටියට 2024 නොවැම්බර් මාසයේදී මේ අදාළ පුද්ගලයාගේ දෙමව්පියන් විසින් පොලිස් එන්ට්‍රියක් දාන්නේ දවස් ගානක ඉඳන් එයාලගේ පුතා කෙරන් බාලසූරිය ගෙදර ආපු නැති හින්දායි. පොලිසියෙන් කොච්චර මෙහෙයුම් කරන් ගියත් කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. නොවිසඳුණු විමර්ශනයක් විදිහට මේ සිද්ධිය කාලයක් තිස්සේ ඇදිලා ගිහින් තියෙනවා. මේ දේවල් අනාවරණය කරගන්නවත් එක්ක ප්‍රොෆෙසර් ඒකේ දැනගන්නවා සප්ත කන්‍යා කඳුවැටියේ අසාමාන්‍ය සිද්ධීන් වෙනවා කියලා. 2024 නොවැම්බර් 20 කර්න් බාලසූරිය කියන පුද්ගලයාගේ කැමරාවේ මෙහෙම දෙයක් සටහන් වෙලා තිබුණා.